ඔයාගේ හිතේ ඉන්න එයා ඔයාගේ මුණා නම් කොහොමද? ඒක කරන්න බැරි වැඩක් නෙවෙයි, කරගන්න පුළුවන් දෙයක්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ හිතේ ඉන්න එකව දැලේ දාගන්න ක්‍රම 3ක්. අංක 1. කොයිම වෙලාවකවත් එයාගෙන් ආදරේ ඉල්ල හෝ ඇටෙන්ෂන් එක ඉල්ල පස්සෙන් යන්න එපා. මොකද කොල්ල වුණත් කෙල්ල වුණත් කැමති නෑ ඕනාවට වඩා උගදිදී පස්සෙන් එන කොල්ලන්ට කෙල්ලන්ට. ඒක නිසා කරුණා කරලා උඹට ආදරේ සහ ඇටෙන්ෂන් එක හම්බෙනකම් බලන් ඉඳපන්. අංක 2. එයාට දැනෙන්න දෙන්න එයාගේ ජීවිතේ ඔයා කියන්නේ ප්‍රධානම චරිතයක් කියන එක. එයාට දැනෙන්න දෙන්න එයාගේ ජීවිතේට ඔයා නැතුව මුකුත්ම කරගන්න බෑ වගේලා ඉන්නවා. ඔයාලා දන්නවනේ මම මේ කියන්නේ මොකද්ද කියලා. එයාට පොඩ්ඩක් දැනෙන්න දියා ඔයාව එයාට ඕනෙමයි කියන එක. මේ වීඩියෝ බලන ඔයාලා මේ වීඩියෝ වලින් මොනවාම හරි දෙයක් ගත්තා නම් එහෙම නැත්නම් ඔයා කලින් ඉඳලා පොඩියගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාලට මේ මොටිවේෂන් වීඩියෝස් වලින් ගන්න මොනවාම හරි දෙයක් තිබ්බනම් අනිවාර්යෙන්ම අපේ මේ අලුත් account එක follow කරන්න අමතක කරන්න එපා. මොකද පොඩිය දැන් ටිකටම live tips වීඩියෝස් දාන්න යන්නේ මෙන්න මේ channel එකේ. මේ වීඩියෝ වල තියෙන දේවල් ඔයාලට අදාළ නැති දේවල් නම් ඒ වගේ අදාළ කෙනෙක්ට මේ වීඩියෝ එක share කරන්න. එහෙම නැත්නම් එයාව mention කරන්න අමතක කරන්න එපා. අංක 3. එයා වෙනුවෙන් ඔයා කාලය වෙන් කරනවා කියන එක පෙන්නන්න. මම දන්නවා රඟපාන්න වෙනවා මචං කැලලා සෙට් කරගන්නවා. that's it. එයා කොයි වෙලාවෙ ඔයාට කෝල් කරත් ආන්සර් කරන්න. එයා කොයි වෙලාවෙ ඔයාට මැසේජ් කරත් ඒ වෙලෙම සීන් කරලා රිප්ලයි කරන්න. එයාට ඔයා අවධානය දෙනවා කියන එක පෙන්නන්න. අවධානය හිඟා ගන්න එපා. අවධානය දෙන්න. that's it. මේ ඔක්කොම ලව් කතන්දර ඇස්සේ තාමත් සිංගල් වෙලා ඉන්න මං වගේ වුණොත් මේ වීඩියෝ බලනවා කියලා මතක් වුණාම හිතට හරිම දුකයි. කරන්න දෙයක් නැහැ. So thanks me later. මේ වීඩියෝ එක බලපු ඔයා මේ වීඩියෝ එක like කරලා මේ account එක follow කරලා comment එකක් දාලා share කරන්න මතක කරන්න එපා.